සුබ දවසක්. අද මම අරගෙන ආවේ කතුරුමුරුංගමල් රසම රස විදිහට හදාගන්නා අයුරු. අවශ්‍ය ද්‍රව්‍ය හැම දෙයක්ම මම සඳහන් කරලා තියෙනවා. ඉතින් මුලින්ම අපි ටෙම්පරාදු විදිහට කතුරුමුරුංගමල් සාදාගන්න. අපට අවශ්‍ය නම් සැරට කන කෙනෙක් නම් මේ සඳහා කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු අපට එක් කරගන්න පුළුවන්. ඊළඟට අපි කතුරුංගා මල් කිරට හදමු. අපි මිටි කිරි සමගම ව්‍යංජනය සඳහා බිත්තරයක් එක් කරගන්නවා. එය තව වඩාත් රසවත් කරනවා. දැන් එහෙනම් අපි කතුරුංගා මල් වලින් ඔම්ලට් එකක් හදමුද? අපි මේ මිශ්‍රණයට පාපිටි ස්වල්පයක් එක් කරගන්නවා. මොකද එය ඝනව තබා ගන්න අවශ්‍ය නිසා. ඉන්පසු අපි බිත්තර සහ කතුරුංගා මල් සියල්ල එක් කර හොඳින් කලවම් කර ගන්නවා.